මේ උතුම් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ සංයුක්ත නිකායෙහි සඳහන් වෙන මේ සංවාසක සූත්‍රය ඇසුරු කරගෙන දහම් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. මේ උතුම් වූ සංවාසක සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙලව නිවැරදි කර ගැනීම තුළින් මෙලව සුවපත් කර ගැනීමෙන් පරලොව සුගතිය සාධනය කරගන්නේ කෙසේද කියන කාරණාව මනාව පැහැදිලි කිරීම සඳහා අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ නෛර්යානික වූ ධර්ම රත්නය පරලොව දියුණුව සඳහා පමණක්ම නොවන බව මනාව ඉස්මතු කරලා පෙන්වන තවත් සූත්‍ර දේශනාවක් තමයි සංවාසක සූත්‍රය කියලා කියන්නේ. මෙලව දියුණුවත් ඇති කරලා පරලොව දියුණුව උදා කරවන ශ්‍රේෂ්ඨ දහමක් බව යලි යලිත් පිළිඹු කරන තැනක්. මේ උතුම් වූ සංවාසක සූත්‍ර දේශනාව තුළින් විශේෂයෙන් ප්‍රීතිමත් නිවසක් නැත්නම් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීතිමත් ජීවිතය පිළිබඳව කරුණු සඳහන් කරනකොට පැතිකඩවල් ගණනාවක් ඔස්සේ කරුණු පැහැදිලි කරනවා. එවන් කරුණු පැහැදිලි කිරීම අතර සංවාසක සූත්‍රයෙන් විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන ප්‍රීතිමත් නිවසක් අඹුසැමියන් අතර සම්බන්ධය කොහොමද නිවැරදිව පවත්වගෙන යන්නේ, කොයි වගේ අඹුසැමි සම්බන්ධයක් ලෝකයට මහත් ආදර්ශයක් සපයනවද, බොහෝ දෙනාට යහපතක් කරනවද, දෙවි බඹුන්ගේ පවා ප්‍රසාදයට වන්දනාවට භාජනය වෙනවද කියන කාරණාව මේ සූත්‍රයෙන් අවධාරණය කරලා තියෙනවා. මේ උතුම් වූ සංවාසක සූත්‍ර දේශනාව තුළ සතර සංවාස ක්‍රම කියලා කාරණා 4ක් පැහැදිලි කරනවා. මෙතන පැහැදිලි කරනවා චවෝ චවාය සද්දින් සංවසති, චවෝ දේවාය සද්දින් සංවසති, දේවෝ චවාය සද්දින් සංවසති, දේවෝ දේවාය සද්දින් සංවසති. කාරණා 4ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කෙනෙකුගේ විවාහය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ අරගන්න ඊ타ත්ම වටින සුවිශේෂී තීරණයක්. මොකද අපිට මේ මනුස්ස ජීවිතේ නැවත කවද කොයි කාලේ හම්බ වෙයිද දන්නේ නැහැ. අවුරුදු කල්ප ගණන් ගෙවිලා යනවා. මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ. අවුරුදු කෝටි ගණන් ගෙවිලා යනවා. මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය තුළ තමන් ගත කරන කාලය කොයි ආකාරයෙන් ගත කළ යුතුද, කොහොමද මේ කාලය ගත කළොත් තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවද, එදිනෙදා ජීවිතයේ ගන්න තීන්දුව තීරණ මොනතරම් විමසිලිමත් විය යුතුද, කොයිතරම් ප්‍රඥාගෝචර විය යුතුද කියන කරුණු කාරණත් මෙවන් සූත්‍ර දේශනාවල් වලින් මනාව අවධාරණය කරනවා. ඒ නිසා අපි මුලින් සඳහන් කළා වගේ දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් කාලාන්තරයකින් ලැබිලා තියෙන වෙලාවේ ඒ මනුස්ස ජීවිතයේ වැඩි කාලයක් අසාර්ථකව ගෙවිලා යනවා නම්
මේ වතාවෙත් අපිට අපේ ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න බැරුව යනවා. එනිසා මේ විවාහය කියන කාරණාව සුවිශේෂී තීන්දුවක් ජීවිතයට අරගන්න දවසක් කියන කාරණාව විශේෂයෙන් ඉස්මතු කරලා පෙන්නනවා. මෙතන මුලින් සඳහන් කළා මේ සතර සංවාසක ක්‍රම අතර චවෝ චවාය සද්දින් සංවසති. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතර සමහර අය ජීවත් වුණත් මරුණ අය වගේ ජීවත් වෙනවා. ඒකයි මේ සඳහන් කරන්නේ චවෝ චවාය සද්දින් සංවසති. මලමිනියක් සමග වාසය කරනවන ඒ ජීවිතෙත් හොඳයි. මලමිනියක් හා වාසය කිරීම. ඒක තමයි මේ සඳහන් කරන්නේ. චවෝ දේවාය සද්දින් සංවසති. මලමිනියක් දේවතාවියක් සමග වාසය කිරීම. Sull'app Booking.com puoi trovare la tua casa vacanze ideale. Puoi scegliere tra tantissimi filtri. ඒක මහත් වූ නොගැලපීමක්. දේවෝ චවාය සද්දින් සංවසති. දෙවියෙක් මලමිනියක් හා සමාන තැනැත්තියක් සමග වාසය කිරීම. ඒකත් මේ ලෝකේ ඉතා අසාර්ථක ජීවිතයක්. දේවෝ දේවාය සද්දින් සංවසති. දෙවියෙක් සමග ජීවත්වීම. එනම් මෙතන සඳහන් කරපු කරුණු හතරෙන් කරුණු දෙකක් විශේෂයෙන් අතිශයින් අසාර්ථකයි. මොන කාරණාද? චවෝ චවාය සද්දින් සංවසති. ඔවුන් දෙදෙනාම මලමිනියක් හා වාසය කිරීම හා සමානයි කියලා සඳහන් කරපු නිසා ඒ ජීවිත දෙකටත් ලොකු බාධාවක් නැහැ. නමුත් දේවෝ චවෝ දේවාය සද්දින් සංවසති. දේවෝ චවාය සද්දින් සංවසති. මලමිනියක් වගේ කෙනෙක් දේවතාවියක් වගේ කෙනෙක් එක්ක ජීවත් වීම අසාර්ථකයි. මලමිනියක් වගේ තැනැත්තියක් දෙවියෙක් වගේ පුද්ගලයෙක් සමග ජීවත් වීම අසාර්ථකයි. දේවතාවෙක් සමග ජීවත් වීම කියන කාරණාවත් ඊටාම සාර්ථකයි. එමනම් මේ මලමිනියක් සමග ජීවත් වීම කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව මේ සූත්‍රයට අනුව සාකච්ඡා කළොත් යම් පුරුෂයෙක් ප්‍රාණඝාත කරන්නේද, අදත්තාදානෙහි යෙදෙන්නේද, කාම මිත්‍යාචාරයට ප්‍රිය කරන්නේද, මුසාවින් සුරාවින් තමන්ගේ ජීවිත කාලය ගෙවන්නේද, මෙවන් වූ පංච දුෂ්චරිතයෙන් යුක්තව දස අකුසල කර්මපතයන් සම්පූර්ණ කරගනිමින් යම් කෙනෙක් මේ ජීවිතය ගත කරනවා නම් ඔහු වගේම ඔහු විවාහ කරගත්ත තැනැත්තියත් පංච දුෂ්චරිතයෙන්ම යුක්ත නම්, දස අකුසලයෙන්ම යුක්ත නම් මේ ජීවිත දෙක ඔවුන්ට සුදුසුයි. අන් අයට නුසුදුසු වුණාට ඔවුන්ට ඒ ජීවිත දෙක සුදුසුයි. එතකොට පංච දුෂ්චරිතයෙන් යුක්තයි කියලා සඳහන් කළේ දෙදෙනා ළඟම පංචශීල ප්‍රතිපදාව නැහැ කියන එකයි. දස අකුසල කර්මපතයන්ගෙන් යුක්තයි කියලා කියහම කයෙන් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, හිතින් කරන වැරදි, මේවා තමයි දස අකුසල් කියන්නේ. කයෙන් වැරදි 3ක් කරනවා, වචනයෙන් වැරදි 4ක් කරනවා, හිතින් වැරදි 3ක් කරනවා. දෙදෙනාම මෙවන් අකුසල කර්මයන් සමාදන් වෙලා නම් ජීවත් වෙන්නේ
ඒ ජීවිතය ඕනොවුන්ට හොඳයි. නමුත් ඒක සමාජයට යහපත් ජීවිතයක් නෙමෙයි. සංසාරේ සුවපත් කරන ජීවිතයක් නෙමෙයි. එතකොට එහෙම සඳහන් කරාම මේ කාරණාව තව ටිකක් පින්නතුනි පැහැදිලි කළොත් මේ දෙදෙනාම දානයට කැමති නෑ. මේ දෙන්නම හරි මසුරුයි. මොවුන්ගේ තම ආත්මාර්ථය පිළිබඳව යමක් ඔහු කවදාවත් හිතලම නෑ. ඒ කියන්නේ ආත්මාර්ථය ගැන හිතන්නේ නැත්නම් ඔවුන් පරාර්ථකාමී කියන එක නෙමෙයි මේ කියන්නේ. ආත්මාර්ථය ගැන හිතලා නෑ කියලා කියන්නේ තමන්ගේ මෙලව දියුණුවත් පරලොව දියුණුවත් දෙකම ගැන කල්පනා කරන්නේ නැහැ කියන එක. මේ පංච දුෂ්චරිතයෙන් දස අකුසලයෙන් යුක්තයි නම් ඔවුන් මෙලව ප්‍රශංසා ලබන අය නෙමෙයි. නිරන්තරයෙන් නින්දාවට භාජනය වෙන අය. අනුන්ගේ දඬුවම් ලබන්න නිරන්තරයෙන් සූදානම් වෙන්න අය. සමාජයේ අපකීර්තියට නිරන්තරයෙන් විවෘත වෙච්ච අය. කුසලයක් නැති නිසා මෙලවත් අසාර්ථක ජීවිතයක් ගත කරලා තමන් නිසා මේ ලෝකයට උපදින අය ඔවුනුත් නිරයට හෙළන මව්පියන් බවට පත් වෙනවා. ඒ තමන් වැරදි ක්‍රියාවන්ගේ නිරත වෙන නිසා දරුවන්ටත් පුංචි කාලේ ඉඳලා ලැබෙන්නේ ඒ ආభాසය. ප්‍රියමනාප වචනයක් නැහැ. ගරු කටයුත්තාටද නොකටයුත්තාටද සියලු දෙනාටම කතා කරන්නේ නොසරුප් ස්වභාවයෙන්මයි. ඒ නිසා ඔවුන්ගේ දරුවොත් ගරු කළ යුත්තන් පිදිය යුත්තන් පිළිබඳව විශේෂ තැකීමක් නැහැ. අඩුතරමේ තමන්ගේ මව්පියෝ පිළිබඳවවත් විශේෂ සැලකිල්ලක් ඔවුන් තුලත් නැහැ. ඒ නිසා සමාජයේ බොහෝම කරදර හිරිහැර තාඩන පීඩන ඇති කරන විදිහේ ජීවිත තමයි ඒ අය ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ එවන් දරුවන් ලෝකයට දානය කරපු මව්පියන් පිළිබඳව සඳහන් කරන්නේ හැතිරියන් සහ හතුරන් කියලා. මොකද මව්පියන් පිළිබඳව කරුණු දක්වනකොට මාතෘත්වයේ පීතෘත්වයේ මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද, ඒ ජීවිත දෙක කොයිතරම් විශේෂද, ඒ ජීවිත මොනතරම් පූජනීයද කියන කාරණාව තහවුරු කරමින් මව්පියෝ හඳුන්වන්න මේ ධර්මයේ තුල නංගුත් රාශියක් පාවිච්චි කරලා තියෙනවා. එයින් තවත් ඊටා විශේෂ නමක් තමයි අම්මා තාත්තා හඳුන්වන්න මහා බ්‍රහ්ම කියලා නම මේ ශාසනයේ තියෙනවා. එතකොට මොකක්ද මහා බ්‍රහ්ම කියලා කියන්න හේතුව? මහ බඹු ළඟ තියෙන මහ උතුම් ගුණ හතරක් මේ මව්පිය දෙපළ ළඟ තියෙන නිසා. ඒ තමයි මෛත්‍රිය, කරුණාව, මදහත් බව, උපේක්ෂාව. මේ ගුණ හතර මව්පියෝ ළඟ තිබිය යුතුයි කියන කාරණාව සඳහන් කළා. නමුත් මෙත්තා කියලා කියහම ඒක තවත් විශාල පරාසයක් ඔස්සේ පැතිරිලා යනවා. කුසේ ඉන්න දරුවා ආරක්ෂාකාරීව මෙලවට බිහි කරනවා කියන කාරණාව විතරක් නෙමෙයි මෙත්තා කියලා කියන්නේ. බිහි වුණාට පස්සේ ඔහුට සුගතියට පාර පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් දුගතිගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයිම සෙනෙහස, දයාව, කරුණාව තියෙනවා නම් මුලින්ම මඟ පෙන්වන්නේ සුගතියට. අපේ බුදුරජාණන් වහන්සේ සිංගාලෝවාද ආදී සූත්‍ර දේශනාවල් වල මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට විය යුතු යුතුයකම් පහක් දේශනා කොට වදාළා. ඒ යුතුයකම් පහේ මුලින්ම කියලා තියෙන්නේ හොඳට උගන්වලා රැකී ආරක්ෂා ආරන් දීලා සමාජයේ ඊටා උසස් කීර්තිමත් පුජ්‍යලයක් බවට පත් කරන එක පිළිබඳව නෙමෙයි කතා කරලා තියෙන්නේ. පවෙන් වළක්වන්න කියලා.
ඒ කියන්නේ පංච දුෂ්චරිතයෙන්ම වළක්වා ගන්න ඕනේ. දස අකුසලයන්ගෙන්ම බේර ගන්න ඕනේ. මේක තමයි හැබෑම සෙනෙහස. මේක තමයි පළවෙනි යුතුයකම. මොකද පින්නදෙනි කොයි තරම් උසස් තැනකට මේ සමාජය තුල ඇවිල්ලා හිටියත් ලෞකික අධ්‍යාපන රටාවන්ගෙන් මරණින් මත්තේ නිරේ නම් උපදින්නේ මේ ලෝකේ කොයි තරම් දේවල් තිබුණත් ඇති වැඩේ මොකද්ද? මරණින් මත්තේ කෙනෙක් උපදින්නේ සුගතිගාමීව නම් ඒ සුගති ගමන සඳහා මේ ලෝකේ කොයි තරම් දේවල් පරිත්‍යාග කළාට වරදක් වෙනවද? ඒ සුගතිගාමී ගමන වෙනුවෙන් කොයි තරම් දෙනෙක් අතහරින්න සිද්ධ වෙයිද? ප්‍රඥාව නැති නිසා හුඟක් දෙනෙකුට යහපත් වෙන්න උවමනාව තිබුණත් තමන් ඇසුරු නිසුරු කරන අයගෙන් උසුළු විසුළුවට භාජනය වෙයි. වෙනත් වචන අහන්න සිද්ධ වෙයි. අන්ගේ කාරණාව නිසා අන්‍ය පුද්ගලයන් කරන්නේ වරදක් නමුත් වරද බව දන්නවා නමුත් ඔවුන්ගේ හිත් සනසන්න ඕන නිසා මමත් ඒ වරද එක්කම ජීවත් වෙනවා. ඒක ප්‍රඥාව නැතිකම. ඒක උත්තාන වීරිය නැතිකම. කෙසේ වෙතත් තමන් විසින් ලෝකයට දානය කරපු දරුවන් නිසා මේ සමාජයට වෙන්නේ කරදරයක් නෑ. මේ සමාජයට තියෙන අනතුරක් නෑ. මේ සමාජයට උපදින්නේ බියක් නම් එවන් දරුවෝ බිහි කරපු අය මහා බ්‍රහ්ම කියන තැනට සුදුසුකම් ලබන්නේ නැහැ කවදාවත්. ඒ හඳුන්වලා තියෙන්නේ හැතිරියක් සහ හතුරෙක් කියලා. මුළු සමාජයේටම හැතිරියක්, මුළු සමාජයේටම හතුරෙක්. මොකද ඔවුන් බිහි කරපු අය නිසා රටවැසියාට තියෙන මේ මහත් කරදරයක්. ඉතින් මේ වාගේ කාරණා ගොඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ පළවෙනි සංවාසක කාරණාවත් එක්ක. නමුත් ඔවුන් දෙදෙනා මුලින්ම සිල්වත් ගුණවත් බවට පත් වෙනවා නම් තමන්ගේ පිටිපස්සෙන් එන අය කොහොමත් එතෙන්ට අරගන්න පුළුවන්. සියලු දෙනාම වැටිලා ඉන්නේ ලිඳක නම් ඒ ලිඳෙන් අපිට තනියම ගොඩ එන්න බෑනේ. ඒ ලිඳෙන් අපට ගොඩ වෙන්න නම් එක්කෙනෙක් හරි ගොඩ ඉන්න ඕනේ. එතකොට පවුලක් බේරගන්න, අපායෙන් නිදහස් කරගන්න ඒ පවුලේ අයගෙන් එක්කෙනෙක් හරි යහ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කරන්න පුළුවන් මේ පවුලක් කියලා කියන්නේ හරියට හතරමං හන්දියක් වගේ තැනක් කියලා. ඇයි එහෙම සඳහන් කළේ? මේ හතරමං හන්දියේදී සිද්ධ වෙන්නේ හතර පැත්තකින් එන අය හන්දියේදී මුණ ගැහෙනවා. හැබැයි හන්දියේදී එකට මුණ ගැහිලා ඔවුන් වෙනත් මාර්ගෝසි ගමන් කරනවා. මේ ගෙදරට ගෙදර අය කොහෙන් ආවද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් මේ නිවසේදී මුණ ගැහිලා ඔවුන් මේ නිවසේදී මේ ජීවිත කාලෙදී කටයුතු කරන ආකාරයට අනුව කෙනෙක් සුගතියට යනවා, කෙනෙක් දුගතියට යනවා, කෙනෙක් තිරිසන් ලෝකෙට යනවා, කෙනෙක් പ്രേත ලෝකෙට යනවා, සමහරලාට දෙන්නෙක්ම නිරයට යනවා, සමහර පවුලක දෙන්නෙක්ම සුගතියට යනවා. ඉතින් මේ හතරමං හන්දියේ මුණ ගැහිලා සිද්ධ වෙන සිදුවීම තමයි මෙතනදිත් මේ සිද්ධ වෙන්නේ. නමුත් අපි හැමෝම ඒකාවන්ව එකමුතුව ධර්මානුකූලව උත්සාහ කළ යුත්තේ අපි සියලු දෙනාම එකම මගක යන්න. නමුත් එවන් කාරණාවක් ලෝකෙ බොහොම දුර්ලභයි. ඉතින් එහෙනම් ගුණ නැති කෙනෙක්, ගුණ නැති තැනැත්තියක් සමග වාසය කිරීම තමයි මේ පළමුවෙන්ම සඳහන් කළේ. ඔවුන් දෙන්නම ලෝභයි. ඔවුන් දෙන්නටම ද්වේෂය ඇති වෙනවා.
ඔවුන් දෙන්න ළඟම මෛත්‍රී කරුණා ගුණ නැහැ. අන්‍යයන්ට අනුකම්පා කරන අනුන්ගේ දුක දැකලා උණු වෙන ස්වභාවයක් නැහැ. අනුන්ට කරදරයක් වුණ මොහොතක පවා ඔවුන්ගේ යමක් පැහැර ගන්න තියෙනවා නම් ඒකට මාන බලන පිරිසක්. එවන් පිරිසක් පිළිබඳව තමයි මිනියක් සමග ජීවත් වීම කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළේ චවෝ දේවාය සද්දින් පටිවසති. චවෝ දේවාය සද්දින් සංවසති. ඇයි එහෙම සඳහන් කළේ? මිනියක් දේවතාවියක් සමග විසීම. එතකොට මෙතන මිනියක් කියලා කීවේ මලමිනියක් බඳු පුරුෂයෙක්. දේවතාවියක් වැනි තැනැත්තියක් සමග ජීවත් වීම. මේ කාරණාව පැහැදිලි කරනකොට දේශනා කළා අයහපත් පුරුෂයෙකු යහපත් ස්ත්‍රියක සමග විවාහ වීම පිළිබඳවයි මේ කියන්නේ කියලා. අයහපත් පුරුෂයෙක් යහපත් ගති ඇති ස්ත්‍රියක් සමග විවාහ ජීවිතයට එළඹෙනවා. නමුත් එහෙම එළඹුණාට පස්සේ තමන්ගේ ස්වාමියා හැම අතින්ම පංච දුෂ්චරිතයෙන් යුක්තයි. ඔහු නිරන්තරයෙන් දස අකුසල කර්මපතයන්ගෙන්ම යුක්තයි. කරුණාව, මෛත්‍රිය, ඒ වාගේ ගුණධර්ම වලින් ඔහු බොහෝම ඈතයි. නිරන්තරයෙන් නින්දාවට භාජනය වෙන චරිතයක්. සඳහන් කරනවා සමානාත්මතාවයෙන් යුක්ත නිහතමානී නිර්හංකාර ගති ඇති යහපත් තැනැත්තියක් පිළිබඳවයි දේවතාවියක් කියලා කියන්නේ. පංච දුෂ්චරිතයෙන් වැළකීලා ඉන්නවා. දස අකුසල කර්මපතයන්ගෙන් වැළකීලා වගේම වළකින්න උත්සාහ කරනවා. ඊටාම නිහතමානී ගති පැවතුම්, නිර්හංකාර ගති පැවතුම්, මාන්නකාරකමින් තොරව පරහිතකාමී ජීවිතයක් ගත කරමින් අනුන්ගේ දුකේදී පවා හදවත උණු වෙමින් හැකි කුමන හෝ ආකාරයකින් කෙනෙකුට අප උපකාරයක්ම කරන්න කල්පනා කරමින් තමන්ගේ ගුණ දියුණු කරගෙන ජීවත් වෙන කෙනෙක් තමයි මෙතන දේවතාවියක් කියලා හඳුන්වලා තියෙන්නේ. පින්නතනේ අපේ ධර්මයේ මනාව මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ වාගේ අසමාන අසාමාන්‍ය ගති ඇති පෞල් ජීවිතය සාර්ථකත්වයක් කරා කවදාවත් ගමන් කරන්නේ නැහැ කියලා. එකම රථයක බැඳපු අශ්වයින් දෙපළ, එහෙම නැත්නම් වෘෂභයන් දෙපළ දෙපැත්තකට අදිනවා වගේ වැඩක්. කෙනෙක් යහපත්, කෙනෙක් අයහපත්. ඉතින් කිසි මොහොතක කිසි දවසක සතුට නැහැ, සාර්ථකත්වේ නැහැ, දියුණුව දකින්න බෑ, ආධ්‍යාත්මික සුවපත් භාවයක් නැහැ. එහෙම ගත කරන ජීවිතයක් වෙච්චාම සසර බොහෝම කුසල් කරගෙන ලබාගත් මේ මනුස්ස ජීවිතයේ සාධාරණයක් කරගන්න ශක්තිය අරගෙන ආපු කෙනෙකුට පවා මේ තියෙන බාධාව නිසා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා මෙහෙයවන්න බැරුව යනවා. මොකද විවාහයත් එක්ක ජීවිතයට එළඹිලා තියෙනවා මහත් වූ පලිබෝධයක්. ඒ පලිබෝධය නිසාම තමන්ගේ පරිහානිය නිකම්ම ඇති වෙලා තියෙනවා. ආන්ගේ කාරණාවයි මේ සඳහන් කළේ දේවතාවියක් මලමිනියක් හා ජීවත් වීම කියන කාරණාව. පින්නතුනි ඊළඟට පැහැදිලි කරනවා දෙවියෙක් මිනියක් සමග ජීවත් වීම. දෙවනියට කතා කරපු කාරණාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ස්වාමියා බොහොම සිල්වත්, ස්වාමියා බොහොම ගුණවත්, ශ්‍රේෂ්ඨ සිතුම් පැතුම් ඇති, උදාර ගති පැවතුම් ඇති, මසුරු නැති, නිර්හංකාර පුද්ගලයෙක්. නමුත් එවන් පුද්ගලයෙකුට විවාහයේදී මුණ ගැහිලා තියෙන්නේ ඊටාම මසුරු ගති පැවතුම් ඇති, ඡණ්ඩ සරපරුස පැවතුම් ඇති, පරහිත කාමීත්වයක් ඇත්තේම නැති, අනුන්ගේ දුක දැකලා කරුණාව උපදින්නේ නැති,
ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙන තැනැත්තියක් එක්ක තමයි ඔහුගේ විවාහයේ තීන්දුව වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා තමන් කැමතිසේ කුසල් දහම් මත යෙදිලා මෙලව පරලොව ආලෝකමත් කරගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. මේ පවුල් දෙක තුලම තියෙන පුදුමාකාර ගැටුම්. අපි ජීවත් වෙන සමාජ පරිසරය තුල වැඩියෙන් මුණ ගැහෙනවා මෙහෙම අය. එක්ක ස්වාමියා අකුසලයට බරයි, නැත්තම් බිරිඳ අකුසලයට බරයි. බිරිඳට පිනක් දහමක් කරගන්න වුණාම ඕන තරම් උත්සාහ කරන්නේ ස්වාමියාට හොරෙන් හරි ගිහිල්ලා පිනක් කරගන්න. ඒ ඔවුන්ගේ ආශිර්වාද මැද්දේ ගිහිල්ලා කුසල් රැස් කරන්න අවසරයක් නැහැ. දුගියෙකුට මගියෙකුට යමක් දෙන්න හිතුවත්, පින්කමක් දහමක් සාර්ථක කරගන්න උපකාරයක් කරන්න හිතුවත්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දානයක් පූජා කරන්න කල්පනා කළත්, ශාසනය වෙනුවෙන් කරන කටයුත්තක් වෙනුවෙන් යෙදෙන්න අවස්ථාව වුවමනා වුණත් ඒ සියල්ල බොහෝ දෙනා කරන්නේ හොර රහසයි. අපි එක්කත් එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. ස්වාමියාට හොරෙන් තමයි පින්කමට ගිහිල්ලා තියෙන්නේ. පින්කමක් කරගන්න වුවමනයි. නමුත් සමහරලාට යන්නේ කොහෙද කියලා ස්වාමියාට කියලා තියෙන බොරු. කරන්න වුවමනයි පින්කමක්. නමුත් පින්කමට යන්න තවත් අකුසලයක් කරන්න සිද්ධ වෙලයි තියෙන්නේ. ප්‍රඥාව මදි නිසා ඕන තරම් අය කතා කරනවා ගෙදරට බොරුවක් කියලායි මෙතෙන්ට ආවි කියලා. එතකොට මුසාවාද අකුසලේ. එතකොට ඇයි මුසාවාද අකුසලේ කරගන්න සිද්ධ වුනේ? නොගැලපෙන පුද්ගලයෙක් සමග නොගැලපෙන තැනැත්තියක් එක්ක ජීවිතයේ මුසු වෙන්න ලැබුණ නිසා. එතකොට කී පැත්තකින් අපිට බලපෑම් කරනවද? කී පැත්තකින් අපි මේ සංසාරේ අසරණ කරන තත්වයටපත් වෙනවද? සමහරලාට මේ කාරණාව අහගෙන ඉන්න ඔබ අතරත් එහෙම ජීවිත ඕන තරම් තියෙනවා. සමහරු ධනට පිනට දෙන්නේ ස්වාමියාට හොරෙන්. සමහර අය අම්මට තාත්තට සලකන්නේ ස්වාමියාට හොරෙන්. සමහර කෙනෙක් දුගී මගී යාචකයුට කෑම වේලක් දෙන්නේ ස්වාමියාට හොරෙන්. ඒකම තමයි තවත් පවුලක ස්වාමියාට බිරිඳට හොරෙන් තමයි ඒ සියලු දේවල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ආන් ඒක නිසා මිනියක් දේවතාවක් සමග ජීවත් වීම, දෙවියෙක් මලමිනියක් සමග ජීවත් වීම කියන කාරණා දෙකෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. සංවාසක සූත්‍රයේ හුඟක් දිගයි. පිටකේ නම් බොහොම කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. නමුත් අට කතාවත් එක විස්තර කරලා සාකච්ඡා කළොත් අති දීර්ඝ විස්තරයක් මේ සූත්‍ර දේශනාවත් එක්ක ඉස්මතු කරන්න තියෙනවා. නමුත් මේ වෙලාවෙත් මේ සූත්‍රයේ කරුණු අපි තරම කෙටියෙන් තමයි මේ සාකච්ඡා කරමින් යන්නේ. ඊළඟට තියෙන පින්නතුනි අවසාන කාරණාව. දේවෝ දේවාය සද්දින් සංවසති. දෙවියෙක් දේවතාවියක් සමග ජීවත් වීම. Join millions of people around the world who use Remitly to send money to their loved ones. Our customers මේ ජීවිතය ඊටාම සාර්ථක ජීවිතයක්. ඒ ජීවිතයේ මල්පල දරන ජීවිත දෙකක්. ඒ පෞල් සංස්ථාව ඊටාම සාර්ථකයි. ඒ පෞල් සංස්ථාව හරි දියුණුයි. ආධ්‍යාත්මික අතිනුත් දියුණුයි, ලෞකික අතිනුත් දියුණුයි. අයිහ ලෞකික, පාරලෞකික මේ හැම කාරණාවන්ගෙම මනාව දියුණු ජීවිතයක් තියෙන්නේ. ඇයි එක්කෙනෙක් පින් කරන්න කතා කරනකොට අනිකා ඒකට ඊට වඩා කැමතියි. අනිත් කෙනා පිනක් ගැන කතා කරනකොට දෙවනියා ඒකට මහත් පුදුම ආශිර්වාදයක්, මහ පුදුම කැපකිරීමක්, ඊටා විශාල වෙහෙස මහන්සිය. ඇයි ඔවුනොවුන් අතර අදහස් සමාන නිසා.
ආන් එහෙම අදහස් සමානව යහපත්ව පවුල් ජීවිත ගත කරන රටට ජාතියට ලෝකයට ආගමට මහ මෙහෙවරක් කරන්න කැපවුන මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිත පිළිබඳව දෙවි දේවතාවුන් වහන්සේලගේ පවා තියෙන්නේ පුදුමාකාර සතුටක්. එක දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විජයෝත්පාය කියලා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මාලිගාව වයි ජයන්ති ප්‍රාසාදය කියලා හඳුන්වනවා. මෙන්න මේ ප්‍රාසාදයෙන් බැහැලා මනුස්ස ලෝකෙ දිහා බලලා බොහොම සතුටු වෙලා මේ මනුස්ස ලෝකෙට සක්‍ර දෙවියෝ වඳිනවා. සක්දෙවිඳු මනුලොවට වඳිනවා දැක්කහම මාතලී රතාචාර්යා ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි කාටද වන්දනා කරන්නේ? සඳහන් කරනවා මාතලී මනුලොව දිහා බලලා වන්දනා කළා කියලා. ස්වාමීනි පස්පව් කරන දස අකුසලයේ නිරත වෙලා ඉන්න මේ නරයන්ට ඔබ වහන්සේ කුමන හේතුවක් නිසාද වන්දනා කරන්න කියලා අහනවා. එතකොට සක්දෙවිඳු කියනවා මාතලී එහෙම කියන්න එපා. හැම මිනිසෙක්ම පස්පව් කරනවා කියලා හිතන්න එපා. හැම මිනිසෙක් ගැහැණියක්ම දස අකුසල් කරනවා කියලා හිතන්න එපා. මනුස්ස ලෝකේ ඉන්න අයගෙන් ස්වල්ප දෙනෙක් මේ දස අකුසල් වලින් පංච දුෂ්චරිතයෙන් වැළකීලා ජීවත් වෙනවා. ලොකු පිරිසක් නෙමෙයි ස්වල්ප දෙනෙක්. ආන්ගේ නිසා සක්දේවි සඳහන් කරනවා යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන දාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලී කියලා. යේ ගහට්ටා පුඤ්ඤකාරා සමහර ගෘහපතියෝ ඉන්නවා බොහොම සිල්වත් බොහොම යහපත් ගති පැවතුම් තමයි යවුන්ට තියෙන්නේ. සීලවන්තෝ උපාසකෝ නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරගෙන පොය දවසට උපෝසත සිල් සමාදන් වෙලා පංචශීලයට වඩා අති උසස් අෂ්ටාංග නවාංග දසාංග ආදී උපෝසත සිල් ආරක්ෂා කරගෙන ජීවිතේ සීලෙන් පෝෂණය කරන උපාසකවරු මනුස්ස ලෝකේ ඉන්නවා. ඔවුන් තමන්ගේ ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරනවා කියලා සඳහන් කරාම ධම්මේන දාරං පෝසෙන්ති. ධාර්මික වස්තුවකින් දන්පැන් පූජා කළා වගේම ධාර්මිකව හදාගත් අඹදරුවෝ. මේ අඹදරුවන්ගේ පෝෂණය උදෙසාද ධාර්මිකවමයි කටයුතු කරන්නේ. ධම්මේන දාරං පෝසෙන්ති. ඊටාම ධාර්මිකව අඹදරුවන් පෝෂණය කරනවා. මොකද්ද මේ ධාර්මිකව අඹදරුවන් පෝෂණය කරනවා කියලා කියන්නේ? පුංචි අවදියේ ඉඳලා තමන්ගේ දරුවන්ට පවයි පිනයි කියන දෙක මනාව කියලා දෙනවා. ඔවුන්ගේ සිත් අකුසලයෙන් හැම වෙලාවෙම බේරගන්න ඒ බව මනාව ඉස්මතු කරලා කියලා දෙනවා. සුගතියෙන් සුගතියට යන්න පාර හදලා සතර අපායෙන් සදහටම මගාරින්න පාර හදන්න කටයුතු කරන පිරිසක් මේ ලෝකෙ මේ ශ්‍රේෂ්ඨ පිරිසක් කියලා කියන්නේ. ඔවුන් දරුවන්ට සංග්‍රහ කළේ හොරකම් කරලා නෙමෙයි. ඔවුන් දරුවන්ට උගන්වලා තියෙන හොරකම් කරලා නෙමෙයි. ඔවුන් දරුවෝ අධ්‍යාපන ආයතනවලට ඇතුල් කරලා තියෙන බොරු කියලා නෙමෙයි. හැබැයි ස්වභාවය ප්‍රකාශ කරලා. එහෙනම් මේ පළවෙනි දෙවෙනි යුතුයකම් දෙකට පුදුමාකාර විදිහේ ගරුසරු දැක්වීමක් තමයි මෙවන් උතුම් ජීවිත අතර තියෙන්නේ. යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන දාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලී. ඊටාම ධාර්මිකව අඹදරුවන් පෝෂණය කරන සිල්වත් ගුණවත් උපාසකවරුන්ට මං වඳිනවා මාතලී කියලා කියන්නේ. මුලින් තමන් හිතාගෙන හිටපු අදහස වැරදි.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුලොවට වඳින්නේ මොන වගේ කාරණාවක් නිසාද කියලා හේතුව දැනගත්තාම මාතලී මෙන්න මෙහෙම කියනවා. සෙට්ටෝ හි කිර ලෝකස්මින් යේත්වං සක්ක නමස්සසි අහම්පිතේ නමස්සාමි සේ නමස්සසි වාසව. සක් දෙව් රජුනි, ඔබ වහන්සේ යම් කෙනෙක් වන්දනා කරනවද ඔහු දෙව්ලොව ශ්‍රේෂ්ඨයෙක්මයි. සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් වැඳුම් ලබන්නේ ඊටාම ශ්‍රේෂ්ඨයෙක්මයි. පොද සක් දෙවිඳු කියලා කියන්නේ උසස් සීලයක පිහිටපු කෙනෙක්. මේ කාලේ නම් සක් දෙවිඳු කියලා කියන්නේ සතර අපායන් සදහටම පිටුපාපු, සතර අපායන් සදහටම වෙන්වුන, නැවත සතර අපායට නොයන, මතුත් සතර අපායට නොයන මහ ප්‍රඥයෙකුටයි සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ. එතනදී පැහැදිලි කළා සක් දෙවිඳු කියලා කියන්නේ නිරන්තරයෙන් ගරු කරන සීලයක් ආරක්ෂා කරන කෙනෙක්. වර්තමානයේ නම් සක්‍ර දේවේන්ද්‍ර කියලා කියන්නේ එදා මගමානෝකතුමාමයි. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අබුද්ධෝත්පාද කාලයක පාරමිතා පුරලා දෙව්ලොව රජ වෙච්ච මගමානෝකතුමාගේ ආයුෂ පිරිහුණා. ඒ අපේ බුද්ධ කාලේ. ආයුෂ පිරිහෙන බව වැටහුණාට පස්සේ කල්පනා කළා මට නැවතත් දෙව්ලොවම ඉන්න තියෙනවා නම් හොඳයි. නමුත් ඒ වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද කියලා. තමන්ගේ මනසට එකපාරම නැගුණේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් හොඳයි කියලා. පංචසික කියන ගාන්ධර්ව පුද්ගලයාත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කරුණු කාරණා ආගිය තොරතුරු සතුටු සාමීචී කතා කරලා මෙහෙම ටික වෙලාවක් යනකොට තමන්ගේ ආයුෂ පිරිහෙන බව භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කළා. අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන්ට මනාව ධර්ම දේශනා කළා. දේශනාව අතරේ සක් දෙවිඳු චුත වුණා. සක් දෙවිඳු නැවතත් එතනම සක්‍ර දේවේන්ද්‍ර හැටියටම උප්පත්තිය ලැබුවා. ඒ කියන්නේ දේශනාව අතරතුර තමයි මේ පිටත් වෙලා තියෙන්නේ. කොහටද පිටත් උනේ? ඒ ජීවිතෙන් සමු අරගෙන තියෙන්නේ. නමුත් ඒ මොහොතේ චුත වෙනවත් එක්කම එතනම සක්‍ර වෙලා උපදිනවා. අපිට කියනවා මහ පුදුම කතාවක් මේ කාරණාව ඇතුලේ. අබුද්ධෝත්පාද කාලයක කෙනෙකුට සම්පූර්ණ කරන්න අමාරු වෘතපද 7ක් සමාදන් වෙලානේ සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්නේ. පාරමිතා 7ක් තියෙනවා. ඒවා සුළුපටු නන්නේ, හරි දුෂ්කර පාරමිතා. මුළු ජීවිත කාලයෙන්ම කරනවා කියලා පොරොන්දු වෙච්ච දේවල්. අබුද්ධෝත්පාද කාලයේ දිවි හිමියෙන් වෘතපද 7ක් සමාදන් වෙලා ආරක්ෂා කරලා ලබාපු සක්‍ර සම්පත්තිය. ලෞතුරා බුද්ධාන්තරයක ලබාගත් ජීවිත කාලයේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම තුළින් පමණක්ම ලබනවා. ධර්ම ශ්‍රවණය කිරීම කොච්චරනම් ශ්‍රේෂ්ඨද? එමනම් මාතලී මොනවද සඳහන් කළේ? අපි සඳහන් කරමින් හිටියේ සක්‍ර දේවයේ තරම් ප්‍රඥාවන්තයි. දහසක් දෙනා සක්දිවිඳු වටේට හිටගෙන ප්‍රශ්න 1000ක් ඇහුවොත් සඳහන් කරනවා මේ ප්‍රශ්න 1000ටම එකපාර උත්තර වැටහෙනවා කියලා. ඒ තරම් මහ ප්‍රඥාවක් තියෙන මනා වූ සීලයෙන් පොහොසත් වෙච්ච ආර්ය මාර්ගයේ මනාව තමන්ගේ ජීවිතේ පිහිටවා ගත්ත සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වගේ කෙනෙකුත් මනුලොවට වඳිනවා. කාටද? යේ ගහට්ටා පුඤ්ඤකාරා පින්වත් ගෘහපතියන්ට, සිල් ගුණධම් ආරක්ෂා කරන උපාසකයන්ට, ධාර්මිකව අමුදරුව පෝෂණය කරන අයට සක් දෙවිඳු වඳිනවා. මේ ටික කියහම මාතලී කියනවා සක් දෙව් මහරජුනි, ඔබ වහන්සේ යම් කෙනෙකුන් වන්දනා කරනවද? ඔහු මෙලවත් ශ්‍රේෂ්ඨයි. දෙව් රජුනි, ඔබ වහන්සේ යම් කෙනෙක් වඳිනවද?
අද පටන් මමත් ඔවුන්ට වඳිනවා. මොකද ඔබ වහන්සේ වඳිනවා කියලා කියන්නේ මා වැඳ යුතුද කියලා අමුතුවෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ඊටාම ධාර්මික ගති ප්‍රවතුන් ඇති. පිනට දහමට එකසේ ලැබි වෙච්ච පින්කම් දහම් පිළිබඳව තුනුරුවන් පිළිබඳව මනා දැන අවබෝධ කරගෙන ශ්‍රද්ධාව උපදවාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ දානීය මනාව ජීවිතයට ප්‍රගුණ කරගත්ත කෙනා මම හෙට භුක්ති විඳින්නේ මොනවද කියන කාරණාවක්වත් හිතන්නේ නැහැ. ඒකයි අර සංයුත නිකායේ සාදු කියන සූත්‍රයෙන් සඳහන් කළේ දානංච යුද්ධංච සමානමාහු. දානයක් කියලා කියන්නේ යුද්ධයක් කරනවා වගේ වැඩ. ඒ කියන්නේ මේ කඩුවක් කිනිස්සක් අරගෙන කරන යුද්ධයක් නෙමෙයි. කෙලස් එක්ක කරන්න තියෙන යුද්ධයක්. කාටද වැඩියෙන්ම මේ යුද්ධයේ බලපාන්නේ? ආර්ථික අතින් තරමක් පහළ ඉන්න අය. නමුත් ඉහළ ඉන්න අයට වඩා ඉහළට යන්නේ අයට තියෙන බොහොම පහසුවක්. ඒකට ආර්ථික අතින් පහළ ඉන්න කෙනෙක් කියලා කියහම අපි කියමු කෙනෙකුගේ දවසේ ආදායම රුපියල් 1000යි. ඒ රුපියල් 1000න් අද මොනම ක්‍රමයකට හරි අත්හරින්න සිද්ධ වෙලා තියෙන රුපියල් 800ක්. අපි කියමු අම්මට බෙහෙත් ගන්න දෙන්න කියලා. රුපියල් 800ක් අම්මට දෙන්න ඕනේ. එතකොට මට ඉතුරු රුපියල් 200යි. මේ 200න් ගෙදරට හැන්දෑවට උයන්න මොනවා හරි ගෙනියන්න ඕනේ. දරුවන්ට පොත්පත් ගෙනියන්න ඕනේ. වයසක අයට බේත් හේත් අරගෙන යන්න ඕනේ. මේ නොයෙක් දේවල් වලට මේ රුපියල් 200න් තමයි දැන් කටයුතු කරන්න වෙලා තියෙන්නේ. නමුත් ඒක 200න් කරන්න පුළුවන්ද? ඒක 200න් කරන්න බැරි වැඩක්. එතකොට අත්හරිනවා කියලා කියහම දරුවන්ගේ අවශ්‍යතා ටික අත්හරින්න ඕනේ. තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ටික අත්හරින්න ඕනේ මිල මුදල් අවශ්‍ය කාරණාවල්. තවත් නොයෙක් අය සතුටු කරවන්න තිබිච්ච සියලුම අවස්ථාවල් අත්හරින්න ඕනේ. එහෙනම් දරුවෝ අත්හැරලා, ස්වාමියා අත්හැරලා, බිරිඳ අත්හැරලා, මව්පියෝ අත්හැරලා, ඥාතීන් අත්හැරලා, යාළු මිත්‍රයෝ සියලු දෙනාගේම අවශ්‍යතාවයන් අත්හැරලා අර 1000න් 800ක් දන් දෙනවා කියලා කියන්නේ ඒක යුද්ධයක් වගේ වැඩක් නෙමෙයිද? ආන් ඒකයි දානංච යුද්ධංච සමානමාහු කියලා කියන්නේ. නමුත් මේ සත්පුරුෂයෝ ඒ කාරණාවල් Tamanට බාධාවක් නම් කරගන්නේ නැහැ. වේලක් නොකා වේලක් අනුභව කරලා හරි කරන්න තියෙන කුසල කර්මය ඔවුන් සතුටින්ම කරන්නේ මොන හේතුවක් නිසාද? අය සංසාරේ කවදාවත් එහෙම නැහැ කියන වචනයක්, බෑ කියන වචනයක් අහන්න වෙන්නේ නැති නිසා. කල්ප කාලාන්තරයක් යානිසංසයේ ඵල දෙන නිසා. එවනම් මෙතන සඳහන් කළා සිල්වත්, ගුණවත්, ධාර්මිකව ජීවත් වෙන යම් පුද්ගල සංස්ථාවක් නැත්නම් පෞල් සංස්ථාවක් තියෙනවා නම් සිව් වැදෑරුම් කරුණු වලින් ඒ පෞල් ජීවිතයේ මනාව පොහොසත්. සිව් වැදෑරුම් කරුණු කියලා කිව්වේ සංවාස සූත්‍රයේ අපි සඳහන් කරපු කාරණා අතරේ මේ දෙවියෙක් සමග වාසය කිරීම කියන කාරණාව තියෙන අතිශයින්ම උසස් තැනක. දෙවියෙක් දෙව්දුවක් හා එක්ව විසීම මේ 4 වෙනියට දක්වපු අඹුසැමි දෙපළ මෙලවත් දිනනවා, පරලොවත් දිනනවා. මේ කාරණාව දේශනා කරමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සංවාසක සූත්‍රය නිමා කරනවා. මෙලවදීත් අඹුසැමි වෙනවා, පරලොවදීත් අඹුසැමියන් බවට පත් වෙනවා. කවුද? මෙන්න මේ දෙවියෙක් සමග වසනවා කියන අය. මෙලවත් මුණ ගැහෙනවා. මෙලව මුණ ගැහිලා ධාර්මිකව කටයුතු කරලා වුන් අවස්ථා දෙකක මිය යනවා. දෙන්නම එකපාර මිය යනවා නෙමෙයිනේ. අවස්ථා දෙකක මිය යනවා. හැබැයි එහෙම මිය ගියත් සසරදී නැවත හම්බෙන්නේත් ඔවුනුමයි. මොන තරම් ධර්ම කාරණාවල මේ ගැන කියනවද? මහා කප්පින මහරහතන් වහන්සේගේ චරිත කතාව මේ ගැන මනාව ලෝකයට කියලා දෙන හරි විශිෂ්ට තැනක්. එකටම පින්කම් කරපු අය එකටම දෙව්ලොව උපදිනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒක ඝන දේව පුත්ත කියන නමින් හඳුන්වනවා. එකටම පින් කරනවා, එකටම උපදිනවා.
එහෙනම් දෙවියෙක් සමග වසනවා කියලා කියන්නේ දෙදෙනාම ධර්මයට බොහොම ලැබී කියන එකයි. දෙදෙනාම සීලයට බොහොම ගරු කරනවා කියන එකයි. දෙදෙනාම තුනුරුවන්ට බොහොම ලෙන්ගතුයි කියන එකයි. එහෙම කටයුතු කරලා මරණයටපත් වුණත් ඔවුන් සුගතියේදී හමු වෙන්නෙත් එකටමයි. නැවත සුගතියෙන් නික්මිලා මනුලොවට ආවත් ඔවුන් මනුලෝදී ආපහු සැරයක් මුණ ගැහෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව මනාව දේශනා කොට වදාලා ආතංකෙය්‍යුං චේ ගහපතයෝ උබෝ පානිපතයෝ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුං අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උබෝච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සන්ති. මේ සූත්‍ර දේශනාවේ අංගුත්තර නිකායේ මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ අංගුත්තර නිකායේ සමජීවි සූත්‍රය තුල. මොකක්ද එතකොට මේ සඳහන් කරන්නේ? යම් කුල පුත්‍රයෙක් එහෙම නැත්නම් අඹු සැමි දෙපළක් මෙලවදී උනුන් දක්නට පරලොවදී උනුන් දක්නට කැමැත්තක් දක්වනවා නම් දෙදෙනා තුළම තිබිය යුතුයි සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. මේ කාරණා මනාව සම්පූර්ණ වෙන්න ඕනේ. දෙදෙනාම සීලයෙන් සමාන වෙන්න ඕනේ. දෙදෙනාම දානයෙන් සමාන වෙන්න ඕනේ. දෙදෙනාම ප්‍රඥාවෙන් සමාන වෙන්න ඕනේ. ආන්ගේ කරුණු සම්පූර්ණ නම් මෙලව හමු වුණා වගේම ඔවුන් පරලෝදිත් මුණ ගැහෙනවා. මෙලව පරලොව මුණ ගැහුණා වගේම ඔවුන් නිවන් දක්නාතුරු බොහෝ විට සංසාරේ එකටම මුණ ගැහෙනවා. නකුල මාතා, නකුල පිතා මේ දෙන්න පිළිබඳව සඳහන් කරපු නකුල පිටු සූත්‍රය නිකැලල් චරිතය, නිකැලල් ජීවිතය ගත කරපු එවන් අය සංසාරේ බොහෝ කල් එකටමයි ගමන් කරලා තියෙන්නේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නකුල පිතා කියනවා, ස්වාමීනි මම මගේ ජීවිත කාලෙන් කවර කවමදාකවත් මේ නකුල මාතාව හැර අන්‍ය කාන්තියාවක් ගැන හිතින්වත් හිතන්නේ නැහැ. ඈත් සඳහන් කරනවා, ස්වාමීනි මමත් එසේමයි. හැම කාරණාවන්ගෙම එහෙමයි. එනිසා බොහෝ කාලයක් සංසාරේ එකටම මුණ ගැහෙනවා. අන් ඒ නිසා විවාහය කියලා කියන්නේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ සම්බන්ධයෙන් අරගන්න සුවිශේෂී තීරණයක්, තීන්දුවක්. ඒක හිතුවක්කාරකමට ගන්න තීන්දුවක් නෙමෙයි. ඒක Tamanට හිතිච්ච හැටියට ගන්න තීන්දුවක් නෙමෙයි. කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා ගත යුතු තීන්දුවක්. මනාව හිතලා අරගත යුතු තීන්දුවක්. එහෙම නුනොත් මෙලව යහපත් වෙන්නෙත් නැහැ. පරලොව කොහොම යහපත් වෙන්නෙත් නැහැ. නමුත් පෙරපින් වියදම් කරලා උදාර මනුෂ්‍ය ජීවිතයක් අරගත්තේ සතර පායට යන්න නෙමෙයි. බොහෝ කුසල් කරගෙන හිටපු තැන්වලට ආපහු යන්න හිතාගෙන. ඒ ගමන සම්පූර්ණ කරගන්න නම් මේ සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන කාරණාවන්ගෙන් යුක්ත වෙන්න නම් තමන් හැම වෙලාවෙම තමන් පිළිබඳව විමසිලිමත් විය යුතුයි. තමන්ගේ ජීවිතය පිළිබඳව ගන්න තීරණ පිළිබඳව ප්‍රඥා ගෝචරව නිවැරදිව මේ තීරණ අරගත යුතුයි. එහෙම නැති වුණොත් මුළු ජීවිත කාලෙම සිනහව අතුරුදහන් වෙලා කඳුලත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ කාරණාව මනාව තේරුම් අරගෙන ඇසුරු නිසුරු කරන අය කොයි වාගේ ගුණධම් ඇති අයද කියන කාරණාව තේරුම් අරගෙන අපි අපේ ජීවිතවලට එළඹෙනවා නම් ඒක අපි අපිට කරගන්න සාධාරණයක්. ඒ පිළිබඳව නැවත නැවත හිතලා තමන් සම්බන්ධයෙන්, දුවදරුවන් සම්බන්ධයෙන් අරගන්න තීරණ පිළිබඳව නැවත නැවත කල්පනා කරලා බලලා එවන් කටයුතු වලට එළඹිය යුතු නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දරුවන් පිළිබඳව මව්පියන්ගෙන් ඉෂ්ට විය යුතු යුතුයකම් අතර සුදුසු කුලයන්ගෙන් ආවාහ විවාහ කළ යුතුයි කියලා දේශනා කළේ.
ඒ කියන්නේ අපි කතා කරන කුලයක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඔවුන්ට ගැළපෙන පවුල් සමග සම්බන්ධ විය යුතුයි කියන කාරණාව. ආන් එහෙම කටයුතු කරලා මෙලොව පරලොව සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවන කරා ගමන් කරන්න රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදය ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් තුලින්